දැන් අපි කතා කරමු මේ කාස් වල තියෙන ඔප්ෂන් මොනවද සහ මේව හදන්නේ මොකෙන්ද සහ මේවල ප්‍රමාණ කොහොමද කියලා. අපි කියන මැසේජ් වලින් ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මොකද්ද මැටීරියල් එක. මොකද මේ 890ක් විතර වෙන මේ පොඩි ප්‍රයිස් එකක් කරගෙන මේක ආයෙ යාලා හිතනවා ප්ලාස්ටික් කියලා. නෑ මේක සම්පූර්ණ මෙටල් කා එකක්. ඉතින් ඔයාලා පේනවා මේක මාරම් ක්වොලිටි අපි දාලා තියෙන බෙස්ට් ප්‍රයිස් එකකට මේ Porsche එකේ තව මේ බ්ලූ කලර්ස් එනවා. ඉතින් මම ඔයාලට තව කා එකක් පෙන්වන්නම්. දැන් මේ කා එක බලන්න මේ කා එකේ තියෙන ක්වොලිටි එක මේක මැට් බ්ලූ කලර් එකක් එන්නේ. මාරම ක්වොලිටි කා එකක්. ඉතින් මේ හැම එකක්ම මැටීරියල් එක වෙන්නේ මෙටල්. ඊළඟට මේ කාස් එන්නේ බොක්ස් එකකද නැත්නම් මේක මේ ප්‍රයිස් එක අඩු වෙනද නිකම්ම අපි පොලේ කොතලයි වුණාද කියලා. ඉතින් ඔයාලා පේනවා මේ ඉස්සරහා තියෙන්නේ මේ තියෙන මේ කාස් එන බොක්ස්. දැන් මේ Porsche එක වගේ මෙන්න මේ වගේ බොක්ස් එකක් එනවා. Bugatti Bolide එක මේ වගේ බොක්ස් එකක් එනවා. Mustang කාර් සෙට් එක මේ වගේ බොක්ස් එනවා. ඉතින් ඒක තමයි GTR එකත් එන්නේ හරිම ක්වොලිටි බොක්ස් එකක්. ඉතින් ඔයාලට ඒකේ බයික් ගිෆ්ට් එකක් දෙන්න කිසිම බයක් වෙන්න ඕනේ නැහැ. මේක ඉන්නේ බොක්ස් එකක් එක්ක. මේක පරිස්සමට බබල් රැපින් කරලා තමයි ඔයාලගේ අතරේ වන්නේ. ඉතින් ඒ හින්දා මේ බොක්ස් එක ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. කිසිම බයක් වෙන්න ඕනේ නැහැ. රයිට්. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ කාස් වල ප්‍රමාණ කොහොමද? මේවල ලෙන්ත් එක කොහොමද? මේවල විඩ්ත් එක කොහොමද? ඉතින් අපි දැන් කතා කරමු කාස් කීපයක් අරගෙන ඒවල ලෙන්ත් එක කොහොමද කියලා. ඉතින් අපි ඒකට තමයි මුලින්ම ගන්න මේ Porsche එක. ගොඩක් අය වෙන අහන ප්‍රශ්නයක් තමයි Porsche එකේ ස්කේල් එක. ඉතින් මේක 143 ස්කේල් එකක්. ඉතින් ඔයාලට පේනවා මේකේ දැන් ලෙන්ත් එක මේක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 10ක් වගේ ලෙන්ත් එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට අපේ ටේබල් එක වගේ තියන්න කිසිම අවුලක් නැහැ. ඒක තමයි කේක් එක වගේ තියන්න කිසිම අවුලක් නැහැ. Porsche වලට ආදරය කරනවා නම් බජට් කාස් හොයනවා නම් ඔයාලට ලොකු කාර් එකකට දැම්ම යන කොස්ට් එකක් නැත්තම් ඔයාලා පුළුවන් මේ පොඩි සෙන්ටිමීටර් 10 කාර් එක ගන්න මේ රුපියල් 890ක් විතරයි වෙන්නේ. රයිට්. ඊළඟට අපි කතා කරමු මේ දවස්වල ෆේමස් කාර් එකක් වෙලා තියෙන මේ Mustang කාර් එක. මේකත් සෙන්ටිමීටර් 10ක වගේ ලෙන්ත් එකක් තමයි තියෙන්නේ. ඔයාලා පේනවා සෙන්ටිමීටර් 10යි. ඉතින් මේ කාර් එකෙත් අපෙන් ගොඩක් අය කතා කරලා ඇහුවා මේකේ ලෙන්ත් එක. ඉතින් මේ කාර් එකත් වෙන්නේ සෙන්ටිමීටර් 10යි. ඉතින් මේකේ තව ඔප්ෂන් එක මම පෙන්නනවා. මේකේ අපේ ඩෝස් ටික මේ විදිහට උඩට අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තමයි කාර් එකේ ලුක් එක එන්නේ. මේ දවස්වල අපේ සුපිරිම ඔෆර් එක දාලා තියෙන්නේ මෙන්න මේ Mustang කාර් එකට. මේකේ ගොඩක් අය හිතනවා ප්‍රයිසස් අඩු වෙනද මේකේ ක්වොලිටි එක අඩුයි කියලා. නෑ මේකේ කිසිම ක්වොලිටි අඩුවක් නෑ. මේක සම්පූර්ණ මෙටල් ඇලොයි කාර් එකක් මලකට කන්නේ. ඉතින් මේක සම්පූර්ණ මෙටල්. මේක ෆුල් බෑක් ඔප්ෂන් මේ හැමදේම තියෙනවා. සාමාන්‍ය පොඩි බබෙට සෙල්ලම් කරන්නවත් කිසිම අවුලක් නෑ. අනේ සෙන්ටිමීටර් 11මාරක් සෙන්ටිමීටර් 12ක් අතර ලෙන්ත් එකක් තියෙන. ඉතින් කියන්නේ මේ දවස්වල අපේ තියෙන තවත් හොඳම ඔෆර් එකක් රුපියල් 4800ක් වුණ BMW S1000R බයික් එක දැන් වෙන්නේ රුපියල් 2800ක් විතරමයි. ඉතින් තව බයික් වලට ඈතින් පේන කහවර බොක්ස් ටිකක් තියෙනවා මේ හරිය. ඉතින් තව බයික් 40ක් වගේ තියෙන්නේ. දැනට බයික් එච්චරයි ඉතුරුලා තියෙන්නේ. ඉතින් මේ බයික් එකත් ඔයාලා රුපියල් 2800කට ගන්න පුළුවන්. දැන් එන නත්තලේ gift එකක් දෙන්නුනත් මාරම ක්වොලිටි බයික් එකක්. ලංකාවේ තියෙන 99ක් මොඩල් බයික් fully metal එන්නේ නැහැ. fully metal එන්නේ කලාතුරකින්. ඉතින් මේ හැම බයික් එකම ඇත්ත බයික් වගේ තමයි. සාමාන්‍යයෙන් ඇත්ත බයික් එකත් ෆ්‍රේම් එක සහ ටැන්ක් එක මෙටල් වෙනවා. අනිත් කොටස් ඔක්කොම ඉන්නේ ප්ලාස්ටික්. ඉතින් මේ බයික් එකත් ඒ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකේ ටැන්ක් එක මෙටල් අනිත් හැම කොටම ප්ලාස්ටික්. හැබැයි චාටර් ප්ලාස්ටික් කියන්නේ මේකේ තියෙන්නේ හොඳ ක්වොලිටි ප්ලාස්ටික් එකක්. ඊළඟට තමයි මේකේ ලයිට් තියෙනවා. ඔව් මේකේ ලයිට් තියෙනවා. ඉතින් මේක මේ ප්‍රයිස් අඩු වෙන්නේ මේක ක්වොලිටි එකේ කිසි අඩුවක් නැහැ. බලන්න ලයිට් තියෙනවා. මම ඒක දැන් නවත්ත ගන්නවා. ඒක තමයි මේකේ තව ස්ටෑන්ඩ් එක එනවා. ඊට අමතරව මේක තව පැටලොක් එකක් හම්බ වෙනවා රෙඩ් කලර්. ඉතින් මේකත් එන්නේ මෙන්න මේ වගේ හොඳ බොක්ස් එකක් වල gift එකක් දෙන්නම මාරම් ක්වොලිටි gift එකක් මේක. සාමාන්‍යයෙන් වල බෝයිෆ්‍රෙන්ඩ් වගේ දෙන්න මාරම් ක්වොලිටි gift එකක්. ඒකම තමයි මේක අපිට ටේබල් එකකට මේ විදිහට ස්ටෑන්ඩ් කරලා හරි මාසම් තියලා තියන්න පුළුවන්. මගේ ටේබල් එකේ මම දැන් මේ දවස්වල තියලා තියෙන්නේ මේ S1000R බයික් එක. ඉතින් මේකේ තියෙන මගේ බයික් එක. ඔයාලට මේ බයික් එකක් අරගෙන ටේබල් එකට හරි මාසම් තියන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම මේ කියන වාහන සේරම ඔෆර්ස් දාලා සම්පූර්ණ ප්‍රයිස් ලිස්ට් එක මේකට යටින් තියෙන වීඩියෝ එකේ අපි දාලා තියෙනවා. මේ වීඩියෝ එකේ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාගේ ඕඩර් එක දැම්ම ප්ලේස් කරන්න. ඒකම තවත් අපි ඔෆර් එකක් දීලා තියෙනවා. මේ කාස් 5ක් ගන්නවා නම් එයාට ෆ්‍රී ඩිලිවරි අපි අරේන්ජ් කරලා දෙනවා.